හෙලෝ යාළුවනේ අද මම ඔයාලට කියන්න තියෙන්නේ මේ පික්සල් ලැබ් එකෙන් කොහොමද චූටිම චූටි සිම්පල් බැන එකක්. ඉතින් වැඩි කලකට වීඩියෝ එක. හරි, ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේ පික්සල් ලැබ් කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න එක. ඒකට අපි Google Play Store එකට හරි ඔයාලගේ Apple phone තියෙනවා නම් App Store එකට හරි ගිහිල්ලා පික්සල් ලැබ් කියලා සර්ච් කරන්න. ඊට පස්සේ ඔයාලා ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලා ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉවරලා ඒක ඕපන් කරගන්න. ඔයාලා ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉවරලා ඒක ඕපන් කරගත්තට පස්සේ මෙයාගේ ඉන්ටර්ෆේස් එක තමයි ඔයාලට පේන්නේ. ඔයාලා බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ටෙක්ස්ට් එක ඩිලීට් කරලා එතන තියෙන ඩොට් තුන ක්ලික් කරලා ඉමේජ් සයිස් කියන එකට යන්න. එතන කස්ටම් කියන එකට ක්ලික් කරලා පස්සේ ඔයාලට සයිස් බලා ගන්න පුළුවන්. ඒකෙන් YouTube බැනර් සයිස් එක දෙන්න. ඊට පස්සේ මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියන්න මෙන්න මෙයාගේ ටෙම්ප්ලේට් එක. ඊට පස්සේ ඔයාලා මේ පික්චර් එක ඉමේජ් බෑග්ග්‍රවුන්ඩ් සයිස් එකට රීසයිස් කරගෙන ඔපැසිටි පොඩ්ඩක් අඩු කරගන්න. ඊට පස්සේ එතන තියෙන ප්ලස් අයිකන් එක ක්ලික් කරලා ෂේප්ස් වලට යන්න. ඒ ෂේප්ස් එකේ කලර් එක බ්ලැක් කරගන්න. ඊට පස්සේ ඔයා ඒක බෑග්ග්‍රවුන්ඩ් එකේ සයිස් එකට රීසයිස් කරගන්න. එතන තියෙන ලේයර් අයිකන් එකට ගිහිල්ලා ඩ්‍රැග් කරලා අපි දාගත්ත ටෙම්ප්ලේට් එකට යටින් දාන්න. ඊට පස්සේ අපි ආයිත් ප්ලස් අයිකන් එක ක්ලික් කරලා ෂේප්ස් වලට ගිහිල්ලා ඒකේ රේඩියස් එක පොඩ්ඩක් අඩු කරලා හතර පැත්ත පොඩ්ඩක් රවුන්ඩ් කරලා දැන් ඔයාලා කැමති පාටක් දාගන්න. ඊට පස්සේ ඔයා ඒ ෂේප් එක උඩ ක්ලික් කරලා ඒක කොපි කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ දෙක පොඩ්ඩක් රොටේට් කරලා ගානට අර කොටු ඇතුළට එන්න එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔය ෂේප් දෙකේම ඔපැසිටි එක පොඩ්ඩක් අඩු කරගන්න. ඊට පස්සේ ඔයාලා එතන ටෙක්ස්ට් බොක්ස් එකක් ඇඩ් කරලා ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ඒක ටිකක් ලොකු එකට ෆොන්ට් එක වෙනස් කරලා සුදු පාටින් ඒක හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අයිට් ටෙක්ස්ට් බොක්ස් එකක් ඕපන් කරගෙන ඒකට ඔයාගේ channel එකෙන් ඔයා ටාගට් කරන දේ කියන්නේ ගේමින් නම් ගේමින් නැත්නම් කුකින් ඒ වගේ ඒවා දාන්න පුළුවන්. මම දාන්නේ මේ ටියුටෝරියල් වීඩියෝස් තව ගොඩක් දේවල් දාන්න හිතන් ඉන්නවා. ඒක නිසා මම ටියුටෝරියල් ඇන්ඩ් මෝ කියලා දෙන්නකත් කලින් එක වගේම ලස්සනට ඔයාලට ඕන විදියට හදාගෙන ටෙක්ස්ට් එක පොඩ්ඩක් හීන එකක් දීලා අනිත් ටෙක්ස්ට් එකට වඩා පොඩ්ඩක් පොඩියට ක්‍රොප් කරගන්න. දැන් ඔයාලට කරන්න තියෙන්නේ අර ඔපැසිටි අඩු කරගත්ත හැම එකක්ම වැඩි කරන්න. දැන් අර ඔයාලා ඒක පස්සට දාගත්ත එක උඩට දාගන්න. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ ඉමේජ් එක හොඳ ක්වොලිටි එකකින් ගැලරි එකට සේව් කරගන්න එක. දැන් මම මේ ඇප් එක ක්ලෝස් කරලා යනවා මගේ බැනර් එක අප්ලෝඩ් කරන තැනට. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේක සාමාන්‍ය බැනර් එක අප්ලෝඩ් කරන හැටියට ඔයා ගැලරි එකෙන් ෆොටෝ එක තෝරලා ඒක අප්ලෝඩ් කරගන්න. ඉතින් මේක ලස්සනට එනවා චූටි සිම්පල් එකක්.
මේකින් දැන් එක අප්ලෝඩ් කරන්නේ නැහැ මොකද මම මේක කලින් ඉඳලා අප්ලෝඩ් කරන්න තියෙන නිසා. දැන් මම ඒ ඇප් එක ක්ලෝස් කරලා දානවා. ඉතින් මොකද හිතන්නේ මේ වීඩියෝ ගැන? මේ වගේ වීඩියෝස් තවත් ඉදිරියට ඕන සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා ලයික් එකක් දාලා යන්න නම් කරන්න. එහෙනම් කොළොම වෙනවා.